හරි සියලුම දෙනාට ආයුබෝවන්. මම අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ අපි 7 වෙනි පාඩම දැන් මේ වෙනකොට ඉවර කරලා තියෙන්නේ. මම ගැටලු බල්බවල දීප්තිය සම්බන්ධ ගැටලු ටිකක් ගෲප් එකට දැම්මා. ආන්ගේ ගැටලු වලට අදාළ පිළිතුරු තමයි අද සාකච්ඡා කරන්න ඉන්නේ. මෙන්න මේ වගේ අපි ගැටලු ටිකක් ගෲප් එකට දැම්මා. මේක ලේසිම ගාන ඉඳන් අමාරු ගාන දක්වා තියෙනවා. 7 වෙනි පාඩමට අදාළ. ඔයාලගේ විභාගෙට අහනවානේ බල්බවල දීප්තිය සම්බන්ධ ගැටලු වර්ග දෙකක්. ඒකේ ගැටලු වර්ග දෙකෙන් එක විදියක් තමයි සාකච්ඡා කරන්නේ. එක විදියක් තමයි පුතාලා දැන් දැකලා ඇති බල්බවල දීප්තිය සම්බන්ධ මෙහෙම අහනවා. මේ විදිහේ එක පරිපතයක් දීලා මෙන්න මේ විදිය දෙනවා පරිපතයක්. මේ විදිය පොඩි පරිපතයක් දීලා මේක A බල්බේ කියමු, මේක B බල්බේ කියමු, මේක C බල්බේ කියමු. මෙන්න මේ විදිහේ පරිපතයක් දීලා ඔයාලගෙන් අහනවා මේකේ මේ A බල්බෙද දීප්තිය වැඩි. මේකේ මේ A බල්බෙද දීප්තිය වැඩි, B බල්බෙද දීප්තිය වැඩි, C බල්බෙද දීප්තිය වැඩි කියලා අහන ප්‍රශ්න තියෙනවා. එහෙම ඔයාලගෙන් විභාගෙට අහනවා. අය මෙන්න මේ වගේ පරිපත තුනක් දෙනවා. මේ වගේ පරිපත තුනක් දෙනවා. මෙන්න මෙහෙම පරිපතයක් දෙනවා. අය තව පරිපතයක් මම මෙතනින් මදින්නම්. මෙන්න මේ විදිහේ පරිපතයක් දෙනවා. මේක C කියලා කියන්නම්. මේක A පරිපතය කියන්නම්. මේක B පරිපතය කියලා කියන්නම්. අන්න. මෙන්න මේ වගේ පරිපත තුනක් දෙනවා. මේක A පරිපතය, මේක B පරිපතය, මේක C පරිපතය. මෙන්න මේ විදිහේ පරිපත තුනක් දීලා ඔයාලගෙන් දීප්තිය සංසන්දනය කිරීමේ ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ A පරිපතයේ බල්බවල දීප්තියද වැඩි, B පරිපතයේ බල්බවල දීප්තියද වැඩි, C පරිපතයේ බල්බවල දීප්තියද වැඩි කියලා ඔයාලගෙන් ඉරි ගහන ප්‍රශ්නයක් හරි නැත්නම් පහත් සඳහන් පරිපත අතරින් බල්බවල දීප්තිය වැඩිපුරම දක්නට ලැබෙන පරිපතේ කුමක්ද? ඒ වගේ ප්‍රශ්න අහනවා. ඇත්තට මේ වගේ ඒවා ඉතා ලේසි. මේ වගේ පොඩි පරිපත නෙමේවා. මේවල බල්බවල දීප්තිය සංසන්දනය කිරීම ඉතා ලේසි. හැබැයි ඔයාලට විභාගෙදී අමාරු ප්‍රශ්නයක් ආවොත් අන්න ඒක කොට දාන්නත් වෙනම ක්‍රමයකට. දැන් පන්තියේ වුණත් දැන් සර් උගන්වනකොට සමහරක් එක එක ගුරුවරයා එක එක ක්‍රම උගන්වනවා. එතකොට මේවා සංසන්දනය කරන්න වෙන්නේ විවිධ ක්‍රම වලින්. ඒ කියන්නේ ගානෙන් ගානට වෙනස් වෙනවා. හැබැයි මම මේ වීඩියෝ එකේදී අද කියලා දෙනවා හැම ගානක්ම ඔයාට එකම ක්‍රමයෙන් හදන්න ක්‍රමයක්. හරිද? බල්බවල විභව සලකුණු කරලා හැම ගානක්ම, ඒ කියන්නේ හැම විභාගයට එන ඕනම විදිහේ ගානක් එකම ක්‍රමයකින් හදන්න පුළුවන්. නැත්තම් අර සමහරක් ගුරුවරු කෙට් ක්‍රම යෝජනා කරනවා. එතකොට අර ගැටලුවෙන් ගැටලුවට ඔයාට ගාන හදන්න තියෙන විදි වෙනස්. එහෙම වුණොත් ඔයා ගොඩාක් අමාරුවේ වැටෙනවා. ඒ නිසා මම අද වීඩියෝ එකේදී එක ක්‍රමයක් කියලා දෙනවා බල්බවල දීප්තිය සංසන්දනය කිරීම. මෙහෙමයි. මේ වීඩියෝ එකට එන්න කලින් ඔයා බල්බවල දීප්තිය සංසන්දනය කිරීමේ ගණන් හදන්න කලින් 7 වෙනි පාඩමේ මුල් තියරි ටික ඉගෙනගෙන තිබිය යුතුයි. නැත්නම් මේ වීඩියෝ එක බලලා තේරුමක් නැහැ. 7 වෙනි පාඩම ඉවර කරලා තමයි මම මේ බල්බවල දීප්තිය සම්බන්ධයෙන් ගැටලු වලට එන්නේ. එතකොට ඔයා බැලුවට කමක් නැහැ. නැත්නම් මේ ගණන් ගැටලු හදන්න ශ්‍රේණිගත බල්බ මොනවද? සමාන්තරගත බල්බ මොනවද? ශ්‍රේණිගත කෝෂ මොනවද? සමාන්තරගත කෝෂ මොනවද කියලා ඕන වෙනවා. නැතුව මේ ගැටලු ටික ගොඩ දාගන්න බෑ. ඒ නිසා ශ්‍රේණිගත සමාන්තරගත සම්බන්ධය දන්නවා නම් ඔයාලට මේ වීඩියෝ එක බලලා ගැටලු ටික ගොඩ දාගත්ත හැකි. ඒ ටික දන්නේ නැත්නම් කරුණා කරලා ශ්‍රේණිගත සමාන්තරගත පටලව ගන්න නැතුව ඔයා පාඩම ඉගෙනගෙන එන්න ඕනේ. පාඩම අවසන් වෙලා මේ වීඩියෝ එක බැලුවන් පස්සේ ඔයාට මේ කියන හැම දෙයක්ම තේරෙනවා. ඒ නිසා වීඩියෝ එක බලන්න කලින් ඔයා 7 වෙනි පාඩම ධාරා විද්‍යුතය පිළිබඳ මූලික සංකල්ප කියන පාඩම ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේ ගැටලුව හදන්න ගන්නේ. තේරුණානේ? හරි. මම මුලින්ම බල්බවල දීප්තිය සම්බන්ධයෙන් පොඩි සිද්ධාන්ත ටිකක් කියලා දෙන්නම්. ඊට පස්සේ අපි බල්බවල දීප්තිය සම්බන්ධයෙන් මෙන්න මේ ගැටලු වර්ග සෙට් එක සාකච්ඡා කරමු. හරි.
මුලින්ම ළමයි දැන් පරිපතයක් ගමුකෝ විද්‍යුත් පරිපතයක් අපි ගමුකෝ. හරි. මම මෙහෙම විද්‍යුත් පරිපතයක් ගන්නම්. මේ තියෙන වියලි කෝෂක සංකේතේ මේ පාඩම ඉගෙනගෙන තියෙනවා. වියලි කෝෂක සංකේතය තමයි මේ තියෙන්නේ. හරි. මෙන්න මේ විදිහට එක බල්බයක් සම්බන්ධ කරලා තියෙනවා කියලා හිතමු. හරි. මෙන්න මෙහෙම පරිපතයක් තියෙනවා. මෙන්න මේ පරිපතයේ මේ තමයි ළමයි වියලි කෝෂය. මේක තමයි වියලි කෝෂයක සංකේතය. බැටරිය කියලා අපි කියන්නේ මේ වගේ වියලි කෝෂ ගණනාවක් එකතු වෙලා තමයි බැටරියක් හැදෙන්නේ කියලා අපි පන්තියේදී සාකච්ඡා කරා. මේ තමයි වියලි කෝෂය. අනිවාර්යෙන් ඔයාලා දන්නවා වියලි කෝෂයක් පරිපතයට සම්බන්ධ කරන් පස්සේ තමයි බල්බයක් දැල්වෙන්නේ. වියලි කෝෂයක් නැත්තම් පරිපතයට ධාරාවක් සපයන්න ප්‍රභවයක් නැති වෙනවා. ඒ නිසා වියලි කෝෂයකින් තමයි අපි ධාරාවක් දෙන්නේ. ඔයාලා සාමාන්‍යයෙන් ඔය ඔරලෝසු බැටරි වගේ ගන්න වියලි කෝෂ. තේරුණා නේද? ඒතර වියලි කෝෂයකින් කරන්නේ ධාරාවක් සපයන එක පරිපතයට. අපි දන්නවා ධාරාව යන්නේ කෝෂයක ධනාග්‍රයේ ඉඳන් කොහොටද යන්නේ? කෝෂයක ඍණාග්‍රය දක්වා තමයි ධාරාව යන්නේ. මේ දිග ඉරි කෑල්ල ළමයි ධන. කොටි ඉරි කෑල්ල ඍණ. එතකොට ධනාග්‍රයේ ඉඳන් අයත් එන්නේ කොයි ආග්‍රය දෙසටද? ඍණාග්‍රය දෙසට. එහෙනම් ධාරාවේ සම්මත දිශාව ධනාග්‍රයේ ඉඳන් ඍණාග්‍රය දක්වා. ඒකත් ගොඩ දැම්මා. හරි. දැම්මම මේක ඇන්දේ මෙන්න මේ දේ කියන්නේ මේ දැන් කියපු ඔක්කොම දේවල් ඔයා මේ පාඩමේදී ඉගෙනගෙන තියෙන දේවල්. දැන් බලන්නකෝ. අපි පරිපතයකට කෝෂයක් සම්බන්ධ කරන්නේ ළමයි මෙන්න මේ පරිපතයට විභව අන්තරයක් ලබා දීමට. පරිපතයට විභව අන්තරයක් දෙන්න තමයි අපි මෙන්න මේ විදිහේ වියලි කෝෂයක් සම්බන්ධ කරන්නේ. එහෙනම් ඔයගොල්ලෝ විභාගයට අහන්න පුළුවන් වියලි කෝෂයක් පරිපතයකට සම්බන්ධ කරන්නේ ඇයි? වියලි කෝෂයකින් කෙරෙන කාර්ය කුමක්ද? මොකද්ද කරන්නේ? විද්‍යුත් පරිපතයට අවශ්‍ය විභව අන්තරයක් සැපීම තමයි අපි මේ බැටරිය සම්බන්ධ කරලා කියන්නේ. නැත්නම් වියලි කෝෂය සම්බන්ධ කරලා කරන්නේ. එහෙනම් පරිපතයට අවශ්‍ය විභව අන්තරයක් ලබා දීම තමයි මේකේ කාර්ය වෙන්නේ. හරි. මේ බලන්නකෝ යාලා. එතකොට දැන් බල්බ වල දීප්තිය සම්බන්ධ කරන ගැටලුවලදී බල්බ් එක දීප්තිය වෙනස් වෙන්නේ මේ බල්බෙට ලැබෙන විභව අන්තරය වෙනස් වීම. මෙහෙමයි. දැන් ඔයා විභව අන්තරය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්තම්. හරිද? විද්‍යුත් ධාරාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්තම්. කරුණාකර ගිහින් පාඩම ඉගෙනගෙන එන්න. මෙතෙන්ට සම්බන්ධ වුණා කියලා ඔයාලට මෙලව දෙයක් තේරෙන්නේ නැහැ. ඒ නිසා පාඩම ඉගෙනගෙන තමයි මෙතෙන්ට එන්න ඕනේ. තේරුණා නේද? හරි. නැතුව මේක බලලා තේරුන්නේ නැහැ කියන්නේ ඉතින් පාඩම මුල් ටික ගැන තේරුමක් නැහැ. ඒ නිසා මුල් ටික අවබෝධ නම් මේක බලන්න. හරි. අපි දැන් පාඩම ඉවර කරලානේ සිද්ධාර්ථ පන්තියේ තියෙන්නේ. මේ අමතර ගණන් ගැටලු ටිකක් හදන්න කලින් නැවත අර සිද්ධාන්ත ටික මතක් කිරීමක් තමයි කරන්නේ. හරි. එතකොට මේ බල්බයේ දීප්තිය වැඩි හෝ අඩු වෙන්නේ මෙන්න මෙයා මත. මොකක් මතද? විභව අන්තරය මත. ළමයි විභව අන්තරය වැඩි වුණොත් බල්බෙට එන විභව අන්තරය වැඩි වුණොත් බල්බේ දීප්තිමත්ව දැල්වෙනවා. මොකද්ද? මා ගෙදර ඉඳන් හරියට උත්තර දෙමු. බල්බෙට ලැබෙන විභවාන්තරය වැඩි වුණොත් බල්බේ මොකක් වෙනවද? දීප්තිමත්ව දැල්වෙනවා. බල්බෙට ලැබෙන විභවාන්තරය අඩු වුණොත් ළමයි බල්බේ දීප්තිමත්ව දැල්වෙයිද? දැල්වෙන්නේ නැහැ. ඔයාලගේ මේ පරිපත සම්බන්ධ ගැටලු වලදී දෙනවා බල්බ සේරම සර්ව සමයි කියලා. බල්බ සේරව සර්ව සමයි කියලා කියන්නේ ඒකේ තේරුම තමයි බල්බ වල ප්‍රතිරෝධය සමානයි කියන එක. මොනවද? බල්බ සේරම සර්ව සමයි කියන්නේ බල්බය එක වගේ. ඔක්කොම එක වගේ. ඒවල ඇතුලේ තියෙන ප්‍රතිරෝධ ඔක්කොම සමානයි. බල්බ ඔක්කොම එක වගේ කියන එක තමයි බල්බ සේරම සර්ව සමයි කියලා ගැටලුවේදී දෙන්නේ. හරිද? ඔයාලට මේ සර්ව සම බල්බ ආශ්‍රිත ගණන් තමයි හදන්න තියෙන්නේ. බල්බ වෙනස් වුණොත් සර්ව සම නොවුනොත් කොහොමද කියලා ඔයාලට ඉගෙන ගන්න නැහැ. බල්බ සර්ව සමයව තමයි අපි 8 ශ්‍රේණියේදී සාකච්ඡා කරන්නේ. එතකොට
එහෙනම් බල්බ් එක දීප්තිය වැඩි වෙන්නේ මොකක් වැඩි වුණොත්ද? බල්බ් එක දීප්තිය වැඩි වෙන්නේ ඔව් විභව අන්තරය. විභව අන්තරය වැඩි වුණොත් මොකක් වැඩිද? දීප්තිය. දීප්තිය වැඩි වෙනවා ළමයි. විභව අන්තරය අඩු වුණොත් දීප්තියත් මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් විභව අන්තරය වැඩි වුණොත් දීප්තිය වැඩි, විභව අන්තරය අඩු වුණොත් මොකද වෙන්නේ? දීප්තිය අඩුයි. ඔන්න ඔය කතන්දරෙත් මතක තියෙන්න ඕනේ. හරි. එතකොට සර් බල්බ් සම්බන්ධ මේ වගේ පරිපථවලදී අපි කොහොමද දන්නේ මේ බල්බෙට ලැබෙන විභවාන්තරය වැඩිද අඩුයිද කියලා කොහොමද දන්නේ? ඒක පිළිබඳව තමයි දැන් හොයන්න යන්නේ. දැන් අපි බල්බවල දීප්තිය සංසන්දනය කරන්න නම් බල්බවල ලැබෙන විභවාන්තරය දැනගෙන ඉන්න ඕනේ. විභවාන්තරය කිව්වේ වෝල්ටීයතාවයනේ, වෝල්ටේජ් එකනේ. මෙයාට අපි කැපිටල් V අකුරෙන් සංකේතවත් කරා. විභවාන්තරය කැපිටල් V අකුරෙන් නේ. කැපිටල් V අකුරෙන් තමයි අපි සංකේතවත් කරේ විභවාන්තරය. හරි. එතකොට මෙන්න මේ බලන්න. වෝල්ටේජ් එක හොයද්දී නැත්නම් විභවාන්තරය හොයද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. ඒ ටික තමයි දැන් කියලා දෙන්න යන්නේ. හරි. එහෙනම් මම මේ දැන් කියපු ටික පොඩි නෝට් එකක් දීලා ඉන්නම්. එහෙනම් ලියන්න. අනුමාත්‍රකාවක් ලියන්න කොලේ. ඔයාලගේ නෝට් පොතේ හරි ලියන්න. බල්බවල දීප්තිය සම්බන්ධ ගැටලු. බල්බවල දීප්තිය සම්බන්ධ ගැටලු. බල්බවල දීප්තිය සම්බන්ධ ගැටලු. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම තරු ලකුණක් දාලා ලියන්නකෝ යා. තරු ලකුණක් දාලා ලියන්න. කෝෂයක් පරිපථයකට සම්බන්ධ කිරීමෙන් කෝෂයක් පරිපථයකට සම්බන්ධ කිරීමෙන් කෝෂයක් පරිපථයකට සම්බන්ධ කිරීමෙන් වේගය වැඩි වගේ නම් මම මේ වීඩියෝ එක දික් වෙන හින්දා මම වේගෙන් කියාගෙන යනවා. ඔයාට ලියා ගන්න බැරි කොටසක් තිබ්බොත් වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. හරිද? කෝෂයක් පරිපථයට සම්බන්ධ කිරීමෙන් සිදු කරන්නේ පරිපථයට විභව අන්තරයක් ලබා දීමයි. කෝෂයක් පරිපථයකට සම්බන්ධ කිරීමෙන් සිදු කරන්නේ පරිපථයට අවශ්‍ය විභව අන්තරයක් ලබා දීමයි. හරි. දෙවෙනි තරු ලකුණ බල්බයක දීප්තිය තීරණය වන්නේ එම බල්බයට ලැබෙන විභව අන්තරය වෙනස් වීමෙනි. බල්බයක දීප්තිය තීරණය වන්නේ එම බල්බයට ලැබෙන විභව අන්තරය වෙනස් වීමෙනි. යටින් ලියා ගන්න. විභව අන්තරය වැඩි නම් බල්බේ දීප්තිය වැඩි. විභව අන්තරය අඩු නම් බල්බේ දීප්තිය අඩුයි. විභව අන්තරය වැඩි නම් බල්බේ දීප්තිය වැඩි. විභව අන්තරය අඩු නම් බල්බේ දීප්තිය අඩුයි. හරි. මේ බලන්නකෝ. බල්බ් එක මෙන්න මෙහෙමයි බල්බයකට ලැබෙන විභවාන්තරය හොයාගන්න. බල්බයකට ලැබෙන විභවාන්තර ඔය කැමරාව පොඩ්ඩක් හරි ගස්සන්න. අවධානයෙන් ඉන්න. බල්බයක ලැබෙන විභවාන්තරය හොයන්නේ මෙන්න මේ විදියට. බලන්නකෝ. මෙන්න මෙහෙම පරිපථයකට බල්බ සම්බන්ධ කරලා තියෙනවා කියලා අපි හිතමු පරිපථයක්. හරි. මේ විදිහේ පරිපථයක් තියෙනවා බල්බ සම්බන්ධ කරපු පරිපථයක්. දැන් අපි දන්නවා මේ වියලි කෝෂයෙන් තමයි පරිපථයකට විභවයක් ලබා දෙන්නේ. ඒ කියන්නේ වෝල්ටීයතාවය අපි කිව්වා සංකේතය මොකක් කියලාද? සංකේතය V. එහෙනම් ළමයි මේ පරිපථයට මේ බල්බ සම්බන්ධ කරලා තියෙන්නේ මොන විදියටද? අපි කිව්වා බල්බ් එක මේ එක් කෙලවරක තවත් බල්බයක් අමුණලා තියෙනවා නම් මේ බල්බ සම්බන්ධ කරලා තියෙන්නේ මොන ආකාරයටද කියලා අපි කිව්වේ. මේ බල්බ සම්බන්ධ කරලා තියෙන්නේ ශ්‍රේණිගත ආකාරයට. එහෙනම් මේ බලන්න
බල්බ සම්බන්ධ කරලා තියෙන ශ්‍රේණිගත ආකාරයට. ශ්‍රේණිගත ක්‍රමයට තමයි බල්බ සම්බන්ධ කරලා තියෙන්නේ. ළමයි ශ්‍රේණිගත ක්‍රමයට බල්බ සම්බන්ධ කරලා තියෙනකොට මෙන්න මේ එක බල්බයකට ලැබෙන අපට දීප්තිය මේ දීප්තිය සංසන්දනය කරන්න අවශ්‍ය එක බල්බයක දීප්තිය. හරිද? බල්බ ඔක්කොගෙම දීප්තිය වැඩක්ද? නැහැ. එක බල්බයක දීප්තිය තමයි වැදගත් වෙන්නේ. එහෙනම් මෙන්න ශ්‍රේණිගත අවස්ථාවකදී එක බල්බයක දීප්තිය ලැබෙන්නේ මේ කෝෂයේ විභවාන්තරය තියෙනව නේද? අපි දැන්ට කියමු අපි දන්නවා සාමාන්‍ය වියලි කෝෂයක නම් විභවාන්තරය 1.5 වෝල්ට්. දැන් මෙතන අපි V කියලානේ ගත්තේ. V කියලානේ ගත්තේ. එහෙනම් ළමයි එක බල්බයකට ලැබෙන විභවාන්තරය හොයන්න මේ කෝෂේ තියෙන විභවය බල්බ ගාණයෙන් බෙදන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ එක කෝෂයකට ලැබෙන විභවාන්තරය තමයි V බෙදීම 3යි. V බෙදීම 3යි. ඇයි මං එහෙම කියන්න හේතුව? කෝෂෙන් දෙන විභවාන්තරය V, කෝෂෙන් ලැබෙන විභවාන්තරය V, බල්බ කීයක් තියෙනවද මේ පරිපථයේ? 3ක්. ඒ නිසා තමයි 3ෙන් බෙදුවේ. එහෙනම් එක බල්බයකට ලැබෙන්නේ V බෙදීම කීයක්ද? V බෙදීම 3ක්. එහෙනම් එක බල්බයකට ලැබෙන වෝල්ටේජ් එක V බෙදීම 3යි. තේරුණාද? එක බල්බයකට ලැබෙන විභව. මෙතන බල්බ 4ක් තිබ්බා. එහෙනම් කීයෙන්ද බෙදන්නේ? 4ෙන්. මෙතන බල්බ 5ක් තිබ්බා. කීයෙන්ද බෙදන්නේ? 5ෙන්. මෙතන බල්බ 2ක් තිබ්බා. කීයෙන්ද බෙදන්නේ? 2ෙන්. එතකොට V බෙදීම 2යි. මෙතන බල්බ 3ක් තියෙන නිසා V බෙදීම 3යි. ඔන්න ශ්‍රේණිගත ක්‍රමයක විභවාන්තරය හොයන විදිය. හරිද? මේක සමාන්තරගත විදියට දාන්න බෑ. ශ්‍රේණිගත ක්‍රමයක විතරයි. බල්බ ශ්‍රේණිගත වෙන්න ඕනේ. හරි? හරි. ඊට පස්සේ අපි බලමු සමාන්තරගත ක්‍රමයකදී සමාන්තරගත බල්බ තියෙනකොට කොහොමද විභවාන්තරය හොයන්නේ කියලා. මේ බලන්න. සමාන්තරගතව තියෙනකොට හරි. මෙතන බල්බ දෙක මොකක් වෙනවද? සමාන්තරගතයි. මෙතන බල්බ දෙක සමාන්තරගතයි. මේ හැම බල්බ එකම කෙලවර එකම තැනකට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ අපි කියව හැම බල්බ එකම දෙකලවර එකම තැනකදී හම්බෙනවා නම් මේ ක්‍රමය මොකක්ද? සමාන්තරගතයි කියලා. මම කෙටි ක්‍රමයක් කියලා දුන්නා. ශ්‍රේණිගත සමාන්තරගත හොයන්න. නේ? සමහර ළමයි හිතන්නේ යටට තියෙනවා නම් සමාන්තරගතයි, පේලියට තියෙනවා නම් ශ්‍රේණිගතයි කියලා. ඒක වැරදි ඈ. හරිද? එහෙම ගන්නනවා නම් ගුරුවරයෙක් වැරදි. කෙටි ක්‍රමයක් කියලා දුන්නා ශ්‍රේණිගත සමාන්තරගත හොයන්න. ඒක අපේ පාඩමේ තියෙනවා. හරි. මෙතනදී මම කතා කරන්නේ ඒ කියන්නේ බල්බ වල දීප්තිය සම්බන්ධයෙන්. මේ බලන්නකෝ. මෙතනදී බල්බ සමාන්තරගතයි. මේ කෝෂේ විභවාන්තරය කීයද? V. මේ බලන්න. මේ කෝෂේ විභවාන්තරය V. එහෙනම් ළමයි මේ බලන්න. මේ කෝෂේ දෙකලවර කම්බියකින් සම්බන්ධ කරලා තියෙන්නේ මේ කෝෂේ දෙකලවරට. මේ බලන්න. මේ කෝෂේ දෙකලවර කෙලින්ම යන්නේ මේ බල්බේ දෙකලවරට. ඒ වගේම අයෙත් මේ කෝෂේ දෙකලවර මේ බලන්න කම්බිය දිගේම යන්නේ මේ බල්බෙත් දෙකලවරට මේ බල්බෙත් දෙකලවරට. ඒ කියන්නේ එක බල්බ එකක් මේ V ප්‍රමාණයේ වෝල්ටීයතාවෙම ලැබෙනවා. එහෙනම් මෙයාගෙත් ලැබෙන වෝල්ටේජ් එක කීයද V? මෙයාගෙත් ලැබෙන V වෝල්ටේජ් එක V. මේ බලන්න අයෙත් මම කියනවා කෝෂයේ වෝල්ටේජ් එක කියන්නේ විභවාන්තරය V කියලා ගත්තනම් සමාන්තරගතව බල්බ සම්බන්ධ කරලා තියෙනකොට එක කෝෂයක ලැබෙන්නේ V බෙදීම දෙකක් නෙවෙයි. මෙතන බල්බ 1යි 2යි කියලා V බෙදීම දෙකක් නෙවෙයි. එහෙම අපි කිව්වේ මොන ක්‍රමයකදීද? එහෙම කිව්වේ ශ්‍රේණිගත ක්‍රමයේදී බල්බ තියෙනවා නම්. මෙතන තියෙන්නේ බල්බ කොයි විදියටද? සමාන්තරගතව. එහෙනම් එක බල්බ එක දීප්තිය මොන ප්‍රමාණය වෙනවද? V ප්‍රමාණයම. තේරුණා නේද? මෙතෙන්ට කෝෂ 100ක් සම්බන්ධ කරලා තිබ්බත් ඒ හැම මෙතෙන්ට බල්බ 100ක් සම්බන්ධ කරලා තිබ්බත් ඒ හැම එකේම වෝල්ටේජ් එක විභවාන්තරය කීයද? Vමයි. මොකද මේ කෙලින්ම කෝෂ දෙකලවර යන්නේ බල්බ දෙකලවරට. මේ බලන්න. ඒ නිසා මේ වීම මෙයාගෙත් තියෙනවා ශ්‍රේණිගත ක්‍රමයේදී. තේරුණා නේද? හරි. එහෙනම් සමාන්තරගත ක්‍රමයකදී
කෝෂයෙන් ලැබෙන විභවාන්තරය බල්බ ගාණයෙන් බෙදලා තමයි එතන විභවය හොයන්නේ. සමාන්තරගත ක්‍රමයකදී නම් සම්පූර්ණ විභවාන්තරයම කෝෂේ තියෙන එක ලැබෙනවා. ඒක තේරුණාද? රයිට්. ඒ ටික අපි නෝට් එකක් දාලා ඉමු. මේ මෙහෙම ලියන්න. ශ්‍රේණිගතව බල්බ සම්බන්ධ කර ඇති විට ශ්‍රේණිගතව බල්බ සම්බන්ධ කර ඇති විට එක් කෝෂයක විභවාන්තරය ශ්‍රේණිගතව බල්බ සම්බන්ධ කර ඇති විට එක් කෝෂයක විභවාන්තරය සෙවීමට මුළු විභවාන්තරය බල්බ ගාණයෙන් බෙදීම සිදු කරයි. බල්බ ගාණයෙන් බෙදීම සිදු කරයි. ඒ ළමයි ශ්‍රේණිගත අවස්ථාවේදී. ඒ ශ්‍රේණිගත අවස්ථාවේදී මේ බලන්න. මේ තමයි ශ්‍රේණිගත අවස්ථාවේදී. හරිද? එතකොට කෝෂයේ විභවාන්තරයේ v කියලා මම දෙනවා. එහෙනම් එක් බල්බයක විභවාන්තරය මම කෙටි කරලා ලිව්වේ විභවාන්තරය. එහෙනම් v මෙතන බල්බ කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එහෙනම් v බෙදීම කීයද? 3ක්. එහෙනම් v බෙදීම 3ක්. මේක දාගන්න. මේක දාගන්න. ඒක ඇටින් මේක දාගන්න. හරි. වීඩියෝ එක නවත්තලා ඔයා දාගන්න. ඊළඟට ලියන්න සමාන්තරගතව බල්බ සම්බන්ධ කර ඇති විට කෝෂයේ මුළු විභව අන්තරය සමාන්තරගතව බල්බ සම්බන්ධ කර ඇති විට කෝෂයේ මුළු විභව අන්තරය බල්බ වලට ලැබේ. මේ සමාන්තරගතව බල්බ සම්බන්ධ කර ඇති විට කෝෂයේ මුළු විභව අන්තරය බල්බ වලට ලැබෙනවා. එහෙනම් මේක යටින් ඇඳගෙන ලියා ගන්න එක් බල්බයක විභව අන්තරය සමානයි v. එක් බල්බයක විභව අන්තරය සමානයි v. හිතන්නකෝ මේකට තවත් බල්බයක් මෙහෙම අමුණලා තිබ්බා කියලා. ඒකෙත් වෝල්ටේජ් එක කීයද? v-මයි. ඇයි ඒකෙත් මේ දෙකලවර සම්බන්ධ වෙන්නේ කෝෂ දෙකලවරටමයි. ඒක තමයි සමාන්තරගත ක්‍රමේ විශේෂත්වය. හරි. ඒක තමයි සමාන්තරගත ක්‍රමේ විශේෂ. මේ වලින් විභාගෙට ප්‍රශ්න අහන හොඳ ක්‍රම තියෙනවා. මේ පරිපථ සම්බන්ධ ගැටලු වලදී අහන විභාගෙට හොඳ ක්‍රම තියෙනවා. කොහොමද අහන්නේ? මේ වගේ සරල විදිය අහන්නේ නැහැ එක්කෝ. මේ මෙහෙම අහනවා. මේ බලන්නකෝ. මේ බලන්න. සමාන්තරගත ක්‍රමයකදී මේ බලන්න ලස්සන පොයින්ට් එකක් මේ පොයින්ට් එක අල්ලගන්න. මේ බලන්න. සමාන්තරගත ක්‍රමයකදී බල්බ ගාන වැඩි කරගෙන යනකොට සමාන්තරගතව බල්බ ගාන වැඩි කරගෙන ගියොත් පරිපථයක දීප්ති අඩුවේ කියලා වගන්තියක් දෙනවා. හරිද වැරදිද? වැරදි ළමයි. ඇයි? බල්බ කොච්චර සම්බන්ධ කරත් ඒ හැම එකකම විභවාන්තරය කීයද? v-මයි. v-මයි කියන්නේ විභවාන්තරය හැම එකකම සමානයි කියන්නේ යාගේ දීප්තිය මොකද වෙන්නේ? සමානයි. එහෙනම් සමාන්තරගත සම්බන්ධයකදී බල්බ ගාන වැඩි කරන්න යාගේ දීප්තිය මොකද වෙන්නේ? දීප්තිය සමානයි. වෙනස් වෙනවද? නැහැ. හැබැයි ඕක වෙනස් වෙනවා ළමයි ශ්‍රේණිගත සම්බන්ධයකට එනකොට. මේ බලන්න. ශ්‍රේණිගත බල්බ 3ක් තිබ්බොත් එක බල්බයක දීප්තිය කීයද? v බෙදීම 3යි. ශ්‍රේණිගතව බල්බ දෙකක් තිබ්බොත් එක බල්බයක දීප්තිය කීයද? v බෙදීම 2යි. මේ ශ්‍රේණිගතව බල්බ දෙකක් තියෙනවා නම් එක බල්බයක දීප්තිය v බෙදීම 2යි. මට කියන්න දැන් හරි මම මෙතනින් දාන්නම්කෝ. හරි. එතකොට ශ්‍රේණිගතව බල්බ හරි. බලන්න. ශ්‍රේණිගතව බල්බ දෙකක් තියෙනවා නම් මේ මම දෙකක් තියෙන පරිපථයක් ටක් දාලා අඳින්න. ශ්‍රේණිගතව තියෙන බල්බ දෙකක් තියෙන පරිපථයක්. හරි. මේ බලන්න. මෙතන ශ්‍රේණිගතව බල්බ කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ළමයි ශ්‍රේණිගතව බල්බ දෙකක් තියෙනවා කියලා කියන්නේ මෙයාගේ v නම්
එකක විභවාන්තරය කීයද? බල්බ දෙකයි කියන්නේ V බෙදීම දෙකයි. මට කියන්න ඒ බලන්න ටක් ගාලා මේ මෙහෙට කැමරාව ගන්න. හරි. මට කියන්න මෙතන V බෙදීම 3යි. බල්බ 3ක් තියෙනකොට එක් බල්බ් එක දීප්තිය කීයද? V බෙදීම 3යි. ළමයි V බෙදීම 3යි කියන්නේ ආසන්න වශයෙන් V කියන්නේ ළමයි ඉස්සරහින් එක තියෙනවනේ. මේක අපි පෙන්වන්නේ නැහනේ. එහෙනම් V බෙදීම 3යි කියලා කියන්නේ ආසන්න වශයෙන් 0.1 බෙදීම 3. 0.33 වෝල්ට් නේ. හරි. ඒ කියන්නේ V බෙදීම 3යි කියලා කියන්නේ 0.33 වෝල්ට් වගේ. හරි. හැබැයි මෙතන බලන්න. මෙතන එක් බල්බ් එක දීප්තිය කීයද? V බෙදීම 2යි. එහෙනම් V බෙදීම 2යි කියලා කියන්නේ 1 බෙදීම 2 ළමයි 0.5යි වෝල්ට්. එහෙනම් බල්බ් දෙකක් තියෙනකොට 0.5යි වෝල්ට්. හැබැයි බල්බ 3ක් තියෙනකොට 0.33යි වෝල්ට්. මට කියන්න 0.5යි වෝල්ට්ද වැඩි 0.33යි වෝල්ට්ද වැඩි? 0.5යි වෝල්ට් එකද වැඩි නැත්නම් මේකද 0.33යි වෝල්ට් කියන එකද වැඩි? ළමයි 0.5 වැඩිනේ 0.3ට වඩා 0.5 වැඩි. ඒ කියන්නේ බල්බ දෙකක් තියෙනකොට දීප්තිය වැඩි බල්බ තුනක් තියෙනකොට පරිපතේ දීප්තිය මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් ළමයි හරි ලස්සන සම්බන්ධයක් එනවා. මේවා වලට උගන්වන ගුරුවරු කියලා දෙන්න ඕනේ. හරිද? මේවා කියලා දුන්නේ නැත්නම් ළමයි විභාගෙදී අසරණ වෙනවා. හරිද? මේ බලන්න ශ්‍රේණිගත සම්බන්ධයකදී බල්බ ගාන වැඩි වෙනකොට ශ්‍රේණිගත සම්බන්ධයකදී එන බල්බ ගාන වැඩි වෙනකොට එයාගේ පරිපතයේ තියෙන මුළු දීප්තිය මොකද වෙන්නේ? අඩු වෙනවා. අයිත් කියනවා. ශ්‍රේණිගත සම්බන්ධයක බල්බ ගාන වැඩි වෙනකොට එක වැඩි වෙනකොට ඒ බල්බ එක ඒ පරිපතයේ තියෙන බල්බ වල දීප්තිය මොකද වෙන්නේ? අඩු වෙනවා. හැබැයි සමාන්තරගත සම්බන්ධයකදී බල්බ කීයක් එකතු කරත් එයාට ලැබෙන්නේ ළමයි වීමයි. ඒ කියන්නේ දීප්තිය වෙනස් වෙනවද? නැහැ. බල්බ ගාන වැඩි වෙනකොට දීප්තිය එක හා සමානයි. තේරුණා නේද? හරි ලස්සන සම්බන්ධයක්. ඕක කොහින් හරි තැනක ලියලා තියාගන්න. ඕවා MCQ නැත්නම් බහුවර්ණ වලට ඕවා අහන්නේ. ඕවා අහගත්තාම අපේ ළමයි විභාගෙට ගිහින් කියලා කියන්නේ මෙහෙම එකක් සර්ලා කියලා දුන්නේ නැණි කියලා. මේ වගේ ප්‍රශ්නයක් තව විභාගෙට ඇවිල්ලා නැහැ. කොහොමද? මම නම් දැකලා නැහැ එක පළාත් පේපර් එකකම මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද? ශ්‍රේණිගතව බල්බ සම්බන්ධ කරන විට බල්බ වල දීප්තිය වෙනස් වේ සමාන වේ. එහෙම වගන්තියක් තව දීලා නැහැ. එහෙම එකක් දීලා නැහැ කියන්නේ ඉදිරි විභාගදී ඒ වගේ එකක් අහන්න බෑද? අනිවාර්යෙන් පුළුවන්. ඉදිරි විභාගදී ඒ වගේ එකක් අනිවාර්යෙන් අහනවා. ඒ නිසා විභාගෙට එන්න කලින් දැනගෙන යන්නේ කොහොඳයි. විභාගෙට ආවම පස්සේ සාකච්ඡා කරලා වැඩක් නැහැ. ඒ නිසා ඔයා විභාගෙට යන්න කලින් මේ දේ දැනගෙන යන්න. තේරුණා නේද? හරි. ඊට පස්සේ අපි බල්බ නෙමේ සම්බන්ධ කරේ. ළමයි මේ සම්බන්ධ කරේ අපි බල්බ. දැන් අපි සම්බන්ධ කරන්න යන්නේ කෝෂ. බල්බ ශ්‍රේණිගතව සමාන්තරගතව හරි සමහරක් ගැටලු වල තියෙනවා කෝෂ ශ්‍රේණිගත සමාන්තරගත දීලා. එහෙම આવොත් කොහොමද? මේ සිද්ධාන්ත පාඩ එක විතරයි මේ යන්නේ. ඒ කියන්නේ මම බල්බ වල දීප්තියට අවශ්‍ය සිද්ධාන්ත ටික නැවත මතක් කරන්නේ. හරිද? දැන් අපි කෝෂවල දීප්තිය සම්බන්ධයට යනවා. ඒ කියන්නේ කෝෂ සම්බන්ධ කරපුවම මොකද වෙන්නේ? තාම ගාණක් හදන විදිය කියලා දුන්නේ නැහැ. දැන් මේ චුට්ටක් මේ සිද්ධාන්ත කරුණු අවබෝධයක් ගන්න. ඊට පස්සේ මම ගණන් වලට මේ සිද්ධාන්ත කරුණු ඇප්ලයි කරන්නේ කොහොමද කියලා දෙන්නම්. තේරුණා නේද? ඒ නිසා දැම්ම ගාණක් හදන විදිය කියලා දුන්නේ නැහැ. මේ සිද්ධාන්ත කරුණු තමයි කියලා දෙන්නේ. දැන් කෝෂ සම්බන්ධ කරන විදිය බලමු අපි ටිකක්. හරි. මේ බලන්න. අපි දැන් යමු කෝෂ. කෝෂ සම්බන්ධ ගැටලු වලට. හරි. මෙහෙම කෝෂ. අපි දන්නවා කෝෂයක් මෙන්න මෙහෙම. ධනාග්‍රය ඍණාග්‍රය. මෙන්න මේ විදිහට කෝෂයක්. මේ විදිහට කෝෂයක් ධන ඍණ මේ විදිහට සම්බන්ධ කරන එකට අපි කියනවා මම මෙතන එක බල්බයක් අදින්නම් ඔයාලට පැහැදිලි වෙන්න. මේක මං A පරිපතය කියලා කියන්නම්කෝ. A කියලා පරිපතයට නමක් දැම්මා. හරි. මෙතන කෝෂ මෙන් බලන්න 1යි මෙතන කෝෂයයි 2යි. කෝෂ කීයක් තියෙනවද මේ පද්ධතිය? 2ක්. මේ කෝෂ මොන ගතවද තියෙන්නේ ළමයි? මේ ඍණයකට ධනයක සම්බන්ධ වෙලා. මෙයා අග්‍ර ඍණ, මෙයා ධන. එහෙනම් මේ කෝෂ මොන විදියට තියෙන්නේ? ශ්‍රේණිගත ක්‍රමයට. එහෙනම් මෙතන තියෙන්නේ කෝෂ මොන ගතවද? ශ්‍රේණිගතව.
කෝෂ තියෙන්නේ ශ්‍රේණිගතව. හරිද? මෙතන තියෙන්නේ කෝෂ මුණගතවද ශ්‍රේණිගතව. හරි. ඊට පස්සේ මම මෙහින් අඳින්නම්කෝ. හරි. මෙහින් අඳින්නම්කෝ ඊළඟ එක. මේ බලන්න. මෙතනත් මං එක බල්බයක් අඳින්නම්. මෙන්න මෙහෙම පරිපතයක් සලකමුකෝ. මේ බලන්න. මෙතන කෝෂවල මේ බලන්න. කෝෂවල ධනාග්‍රය එකම තැනකට සම්බන්ධ වෙනවා. ඍණාග්‍රය එකම තැනකට සම්බන්ධ වෙනවා. බල්බ වලත් එහෙමනේ ළමයි. මෙහෙම අදහස ගන්න එපා. කෙලින්ම තියනවා නම් ශ්‍රේණිගතයි. එහෙම නෙවෙයි මං කියන්නේ. කෝෂය එකම තැනකට සම්බන්ධ වෙනවා. ඔයා කෙලින්ම තියෙනකොට ශ්‍රේණිගතයි, යටට තියෙනකොට සමාන්තරගතයි කිව්වොත් ඔයා යම්කිසි අවස්ථාවකදී පැටලෙනවා. ගණන් හදද්දී. ඒවා අපි කතා කරනවා ගැටලු වලදී. ඒ නිසා එහෙම මතක තියාගන්න එපා. ඒක වට හරි වෙන්න පුළුවන්. හැබැයි ඔක යම්කිසි ස්ථානකදී වැරදෙනවා. දැන් හිතන්නකෝ මේ කෝෂේ මෙතනින් මම මකනවා. හරිද? මෙතනින් මකලා මේ කෝෂෙ මම මෙතනින් මෙහෙම සම්බන්ධ කරනවා. බලන්න. දැන් මේක යටයිද? නෑ. ළමයි හිතනවා මේක එකම දිගට තියෙන මේ මෙයාගේ ධනාග්‍රයට මෙයාගේ ධනාග්‍රය වගේ එකම දිගට එකම රේඛාය වගේ තියෙන. ඒ නිසා ළමයි ගන්නවා මේක ශ්‍රේණිගතයි කියලා. ළමයි මේක ශ්‍රේණිගතයි කිව්වොත් ඒක හරිද? මේක වැරදි. ඇයි වැරදෙන්න හේතුව? මේ බලන්න. මේ කෝෂේ ලැබෙන අග්‍රයයි මේ කෝෂේ එකම අග්‍රයයි එකම තැනකට ජොයින්ට් වෙලා. මේ කෝෂේ අග්‍රයයි මේ කෝෂේ ඍණාග්‍රයයි එකම තැනකට ජොයින්ට් වෙලා. එහෙනම් මේක මොන ගතයිද? අන්න සමාන්තර ගතයි. ඒ නිසා අර ඒ හින්දා තමයි කිව්වේ එකම පේලියකට තියෙනවා නම් ශ්‍රේණිගතයි යටට තියෙනවා නම් සමාන්තර ගතයි කියලා කවදාකවත් මතක තියාගන්න එපා. ඒ ක්‍රමය වැරදි. මං කියපු ක්‍රමය යූස් කරන්න. හරි. මේක මොන ගතයිද ළමයි? මේ කෝෂ දීලා තියෙන විදිය ඔව් සමාන්තර ගතයි. මේක B පරිපතේ. මේ බලන්න. ශ්‍රේණිගත සම්බන්ධයකදී මේ එක කෝෂයක විභවාන්තරය V කියලා ගන්නම්කෝ. මේ කෝෂෙත් විභවාන්තරය එහෙනම් කීයද? V. දැන් බල්බයට කොච්චරක් ලැබෙනවද කියලා අහුවොත් සමහරු කියන්නේ V කියලා. නෑ ළමයි. බල්බයකට මේ මෙහෙම ශ්‍රේණිගතව කෝෂ තියෙනකොට බල්බයකට ලැබෙනවා VV කීයයි Vද? 2යි V. මෙතන බල්බ දෙකක් තියෙනවා. එතකොට 2යි V බෙදන්න වෙනවා කීයද? 2කින්. ඇයි? මෙතන බල්බ එකක් තියෙන හින්දා තමයි මෙතන VV 2යි V උනේ. බැරි වෙලාවත් මම මෙතනින් මකලා මෙතෙන්ටත් බල්බයක් සම්බන්ධ කරොත් දැන් එක බල්බයකට ලැබෙන දීප්තිය 2යි Vද? නෑ. 2යි V බෙදීම එහෙම වුණොත් 2 වෙනවා. බල්බ වැඩි වෙන්න බල්බ වැඩි වෙන්නේ මොන ක්‍රමයකටද? ශ්‍රේණිගත විදියට. එහෙම වුණොත් මේ යටට බල්බ 3ක් තිබ්බොත් 3ෙන් බෙදෙනවා, 4ක් තිබ්බොත් 4ෙන් බෙදෙනවා. අන්න ඒ විදිහට තමයි එක බල්බයක තීරණය වෙන්නේ. දැන් මම මේ පරිපතේ ඇඳේ ඔයාලට පැහැදිලි කරන්න ඕන හින්දා මේ පරිපතේ මම දැන් ඇඳලා තියෙන්නේ එක බල්බයයි. ඒ නිසා එක බල්බයක් ඇඳනම් VB කීයයි V ලැබෙනවද? මෙයාට 2යි V ලැබෙනවා. හරි. දැන් එන්නකො සමාන්තරගත ක්‍රමයට. සමාන්තරගත ක්‍රමයට එන්නකො. මෙන්න මේ සමාන්තරගත ක්‍රමයේදී ළමයි සමාන්තරගත ක්‍රමයේදී මේ බලන්නකෝ. මෙයාගේ කෝෂේ වෝල්ටේජ් එක කීයද? V. මෙයාගේ කෝෂෙත් වෝල්ටේජ් එක V. මේ බලන්න. හැබැයි VV 2යි V කිව්වොත් මෙතන වැරදි. කොහමද? මෙතනදී ළමයි කෝෂ මේ බලන්න. කෝෂ 100ක් යටට තිබ්බා. VV කෝෂ 100ක් සමාන්තරගත යටට තිබ්බත් මේ බල්බෙට ලැබෙන්නේ ළමයි V විතරයි. ඒ කියන්නේ පරිපතේ බල්බ වලට ලැබෙන්නේ සමාන්තරගතව බල්බ සම්බන්ධ කරලා තියෙනකොට අනිවාර්යෙන් ලැබෙන්නේ මෙන්න මේ එක කෝෂයක අගය විතරයි. මොකද්ද? සමාන්තරගතව කෝෂ සම්බන්ධ කරලා තියෙන පරිපතවල එක බල්බයකට ලැබෙන්නේ මෙන්න මේ එක් කෝෂයක විභවාන්තරය විතරයි. එක් කෝෂයක විභවාන්තරය විතරයි. මේ දෙකම VV 2යි V කියලා ගන්නවද? එහෙම ගන්න නැහැ. එහෙම ගත්තොත් වැරදි. තේරුණා නේද? එහෙනම් එක බල්බයකට ලැබෙන්නේ
සමාන්තරගත කෝෂ සම්බන්ධ කරලා තියෙනකොට කීයක් විතරයිද? V විතරයි. ඒ කියන්නේ එක් කෝෂයක වෝල්ටීයතාවය විතරයි ලැබෙන්නේ. දැන් මෙතන බල්බ් දෙකක් තියෙනවා. දෙකක් තියෙන්නේ මොන ගතව කියලා හිතමුද? දැන් මෙහෙම තිබ්බොත් ශ්‍රේණිගතව දෙකක් තියෙනවා. එතකොට V වෙන්නේ නැහැ. ඇයි? සම්පූර්ණයෙන්ම පරිපථයට ලැබෙන්නේ V. හැබැයි බල්බ් දෙකක් තියෙන නිසා එතකොට V බෙදීම කීයද? එතකොට V බෙදීම 2යි. දැන් ළමයි ලැබෙන්නේ V විතරයි. තේරුණා නේද? දැන් ලැබෙන්නේ V විතරයි. හරි. ඒ නිසා අපි නෝට් එකක් දාගමු. හරි. නෝට් එකක් දාගමු. මෙන්න මෙහෙම නෝට් එක ලියා ගන්න. ශ්‍රේණිගතව කෝෂ සම්බන්ධ කර ඇති විට ශ්‍රේණිගතව කෝෂ සම්බන්ධ කර ඇති විට බල්බයකට ලැබෙන විභවාන්තරයේ සෙවීමට බල්බයකට ලැබෙන විභවාන්තරය ලැබෙන්නේ බල්බයකට අවශ්‍ය විභවාන්තරය ලැබෙන්නේ කෝෂවල විභව අන්තරයේ එකතු වෙනි කෝෂවල විභවාන්තරය එකතු වෙනි මේක දාගන්න මේ බලන්න VV හරිද එතකොට ලැබෙනවා කීයයි Vද 2යි V එහෙනම් බල්බයකට එකතුවෙන් තමයි ලැබෙන්නේ එකතුවෙන් තමයි ලැබෙන්නේ හරි මේක දාගෙන ඔය වීඩියෝ එක නවත්තගෙන මේක දාගෙන ඊළඟ එකට යන්න හරි ඊළඟ එක ලියා ගන්න සමාන්තරගතව කෝෂ සම්බන්ධ කළ විට සමාන්තරගතව කෝෂ සම්බන්ධ කළ විට එක් බල්බයකට විභවාන්තරය ලැබෙන්නේ එක් බල්බයකට විභවාන්තරය ලැබෙන්නේ සමාන්තරගතව සම්බන්ධ කර ඇති එක් බල්බයක විභවාන්තරය ලැබෙන්නේ සමාන්තරගතව සම්බන්ධ කර ඇති එක් කෝෂයක විභවාන්තරය පමණි. ඒ කියන්නේ සමාන්තරගතව කෝෂ සම්බන්ධ කරන් පස්සේ මේ එක් බල්බයකට විභවාන්තරය ලැබෙන්නේ මේ සමාන්තරගතව යටට 100ක් කෝෂ තිබ්බත් මේ එක කෝෂයක වෝල්ටේජ් එක විතරයි මෙයාට ලැබෙන්නේ. තේරුණා නේද? එක කෝෂයක වෝල්ටේජ් එක විතරයි විභවාන්තරය විතරයි. හරි. ඔන්න ඔය ටික තමයි අපි මේ බල්බවල දීප්තිය සම්බන්ධ අවශ්‍ය මේ බල්බවල දීප්තිය හොයන්න අවශ්‍ය සිද්ධාන්ත කරුණු ටික. ඊට පස්සේ අපි පොඩි ගැටලු ටිකක් හදලා මේ සිද්ධාන්ත වීඩියෝ එක මේක මේ සිද්ධාන්ත වීඩියෝ එක පොඩ්ඩක් ඊළඟ අපි වීඩියෝ එක දානවා. මොකද මේ වීඩියෝ එක නැත්තම් දිග වැඩි වෙනවා. හරිද? ඒ නිසා පොඩි ගණන් ගැටලු 5ක් වගේ හදලා අපි ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඒකෙදි තමයි ගැටලු ටික හදන්නේ. හරි. ලියා ගන්න මෙන්න මෙහෙම තරු ලකුණක් දාලා ගැටලු ටික බලා ගන්න. පහත් සඳහන් පරිපථවල බල්බයට ලැබෙන විභවාන්තරය සොයන්න. නැත්නම් වෝල්ටීයතාවය. පහත් සඳහන් පරිපථවල බල්බ වලට ලැබෙන විභවාන්තරය සොයන්න. මෙන්න මේ බලන්න. පළවෙනි පරිපථය මෙන්න මගේ. කෝෂයක 1.5 වෝල්ට් කියලා මම දෙනවා. සම්මත විභවයම දෙනවා. ඊට පස්සේ ඊළඟ එක මෙන්න අපි තව කෝෂයක් සම්බන්ධ කරමු. හරි. ඊළඟ එක මෙන්න එක කෝෂයක 1.5 වෝල්ට්. එක කෝෂයක මේ දීලා තියෙන්නේ. මෙතන බල්බ් දෙකක් තියෙනවා. ඒතකොට මට ඕනේ එක බල්බයකට ලැබෙන විභවාන්තරය කොච්චරක්ද කියලා. හරි. මට ඕනේ එක බල්බයකට ලැබෙන විභවාන්තරය කොච්චරක්ද කියලා හොයාගන්න. හරි. වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා මේ දෙකෙන් හොයන්න බලන්න. මම දැන් පිළිතුරු සාකච්ඡා කරනවා වීඩියෝ එක දිග වැඩි වෙන නිසා. ඒ නිසා නවත්තලා හදලා ආයෙත් වීඩියෝ එක දාගෙන බලන්න. හරි. මේ බලන්නකෝ. මේ බලන්න මේ කෝෂේ විභවාන්තරය කීයද 1.5 වෝල්ට්. මේ බලන්න එක බල්බයයි නේද තියෙන්නේ. එක බල්බයයිනේ. මේ කෝෂේ දෙකලවර බල්බ් දෙකලවරට සම්බන්ධයි. එහෙනම් මෙයාගෙත් කීයද? 1.5 වෝල්ට් තමයි මේ බල්බෙට ලැබෙන්නේ. හරි.
මෙතන බලන්න 1.5 වෝල්ට් එක කෝෂයක. එහෙනම් මේ කෝෂෙත් කීයද? මේ කෝෂෙත් 1.5 වෝල්ට්. එහෙනම් 1.5 1.5 කීයද ළමයි? 1.5 1.5 කීයද මේ කෝෂ තුනේම? 3යි වෝල්ට්. 1.5 1.5 කීයද? කෝෂ තුනේම 3යි වෝල්ට්. එහෙනම් කෝෂ තුනේම 3යි වෝල්ට් කියලා කියන්නේ මේ බලන්න මේ පද්ධතිය දෙකලවර සම්බන්ධයි නේ. එහෙනම් මේ බල්බ් දෙකටම කීයයි වෝල්ට් දෙනවද? මේ බලන්න මෙතනදී මේ කෝෂෙත් 1.5 වෝල්ට් මේ කෝෂෙත් 1.5 වෝල්ට් දෙකේම එකතුවනේ. ඇයි එකතුව ගන්නෙ? කෝෂ මොන ගතවද තියෙන්නේ? කෝෂ තියෙන්නේ ශ්‍රේණිගතව. ඒ නිසා එකතු කරනවා 1.5 1.5 කෝෂ දෙකේම කීයයි වෝල්ට් එනවද? 3යි වෝල්ට් එනවා. කෝෂ තුනේම 3යි වෝල්ට් තමයි පද්ධතියට දෙන්නේ. හැබැයි බල්බ කීයක් ශ්‍රේණිගතවද? බල්බ කීයක් ශ්‍රේණිගතවද? බල්බ දෙකක් ශ්‍රේණිගතව තියෙනවා මේ. එහෙනම් 3යි වෝල්ට් බෙදනවා. බල්බ ශ්‍රේණිගතව නම් බල්බ ගානෙන් බෙදනවා. ඒ නිසා එක බල්බයක දීප්තිය හොයන්න මම කීයයි වෝල්ට්ද? 3යි වෝල්ට් බෙදනවා කීයෙන්ද? බල්බ ගානෙන්. බල්බ මෙතන දෙකයි. එහෙනම් එකක කීයද? එක බල්බයක දීප්තිය 1.5 වෝල්ට්. එක බල්බයක දීප්තිය එතරම් කීයද? 1.5 වෝල්ට්. තේරුණානේ? හරි. ඊළඟට බලන්නකෝ. මෙන්න මෙහෙම තිබ්බොත් මෙතනදී බල්බ එක දීප්තිය හොයන්න ටක් ගාලා මෙයාගේ 1.5යි. අය හොයන්න දෙයක් නැහැ නේද ළමයි? මේ බලන්න. නවත්තලා ඔය හොයන්න මං කියනවා. මේ දෙකලවර මේ දෙකලවරට සම්බන්ධයි මේ. නැක්කනේ. ඒ කියන්නේ මේ හැම කෝෂයකම කීයයිද? 1.5 වෝල්ට් වෙනවා. අපි කව සමාන්තරගතව බල්බ සම්බන්ධ කරලා තියෙන කෝෂ නෙවෙයි. සමාන්තරගතව බල්බ සම්බන්ධ කරලා තියෙනකොට මේ කෝෂයෙන් ලැබෙන මුළු විභව අන්තරයෙන් මේ බල්බ වලට ලැබෙනවා කියලා. හරි. ඊළඟට මේක පොඩ්ඩක් හදන්න. මේකේ බල්බ වලට ලැබෙන විභවාන්තරය හොයන්න. මෙන්න මෙහෙම දෙනවා. බලන්න. බල්බ දෙකකුත් සමාන්තරගතයි. කෝෂ දෙකකුත් සමාන්තරගතයි. මේ එක කෝෂයක 1.5 වෝල්ට් කියලාත් මම දෙනවා. මට ඕනේ බල්බ් එකට ලැබෙන වෝල්ටේජ් එක. ළමයි ඔයාලා නවත්තලා හදන්න. මම මේක දැන් සාකච්ඡා කරන්නම්. ඔයාලා නවත්තලා හදන්න. මේ බලන්න. මං කිව්වා කෝෂ කීයක් යටට 100ක් තිබ්බත් මේ බල්බ වලට ලැබෙන්නේ එක කෝෂයක වෝල්ටීයතාවය විතරයි. ඒ කියන්නේ මේ කෝෂ වලට ලැබෙන්නේ කීයයි වෝල්ට්ද? 1.5 වෝල්ට් විතරයි. මේ බලන්න මේ කෝෂ දෙකටම ලැබෙන්නේ 1.5 වෝල්ට්. මේ 1.5 වෝල්ට් මේ ටික විසඳලා ඉන්න ඕනේ. ඔය ටික විසඳලා තමයි උඩේකට යන්නේ. එහෙනම් මේකෙන් මේ කෝෂ දෙක සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙන විදිහ තියෙනකොට එළියට දෙන්නේ අපි කිව්වා එක කෝෂයක. කීයද එක කෝෂයක? 1.5යි. කෝෂ දෙකම සමාන්තරගතව 100ක් තිබ්බත් මේ පරිපථයට දෙන්නේ කීයයි වෝල්ට් විතරද? එක කෝෂයක විභවාන්තරය විතරයි. එහෙනම් මෙතන එක කෝෂයක 1.5 වෝල්ට්. එහෙනම් පරිපථයට දෙන්නේ 1.5 වෝල්ට්. මේ බල්බත් මොන ගතවද? බල්බත් සමාන්තරගතයි නේ. සමාන්තරගතයි කියන්නේ මේ 1.5ම මේ දෙකටත් තියෙනවා. ඒ නිසා මෙයත් 1.5 වෝල්ට් මේ බල්බෙත් 1.5 වෝල්ට් වෙනවා. හරි. දැන් මෙහෙම සම්බන්ධයක් තිබ්බොත් මේ බලන්න. මෙහෙම සම්බන්ධයක්. මෙතන 1.5 වෝල්ට්. මෙයත් 1.5 වෝල්ට්. බල්බ වලටක් ගාලා හොයන්න. බල්බ වල විභවාන්තරය හොයන්න ටක් ගාලා. මේ බලන්න. ඔයා හදන්න වීඩියෝ එක නවත්තලා. මේ බලන්න. මෙයා 1.5යි මෙයත් 1.5යි. මේ මෙයා 1.5යි මෙයත් 1.5යි. හරිද? එහෙනම් මේ පද්ධතිය විසඳපුවාම ලැබෙන්නේ 1.5 1.5යි 3යි නෙමෙයි. මේවා මොනගතයිද? කෝෂ ශ්‍රේණිගත කෝෂ සමාන්තරගත නිසා මේ එක කෝෂයක විභවාන්තරය විතරයි පිටට දෙන්නේ. ඒ නිසා පිටට දෙන්නේ 1.5 වෝල්ට් විතරයි. මේ එක කෝෂයක විභවාන්තරය විතරයි පිටට දෙන්නේ. හැබැයි ළමයි 1.5 වෝල්ට් දුන්නම් පස්සේ කීයක් බල්බ සම්බන්ධයිද?
බල්බ දෙකක් සම්බන්ධයි. ඒ නිසා බල්බ ගානෙන් බෙදෙනවා. බල්බ සම්බන්ධ වෙලා තියෙන ශ්‍රේණිගත විදියට. ශ්‍රේණිගත නම් බල්බ ගානෙන් බෙදෙනවා. ඒ නිසා එක බල්බ එක වෝල්ටේජ් එක වෙන්නේ 1.5 වෝල්ට් බෙදීම 2යි. 1.5 වෝල්ට් බෙදීම 2යි. ඕනනම් අර 1.5 දෙකෙන් බෙදලා මේකට 1.5 දෙකෙන් බෙදනවා කියලා කියන්නේ එක දෙකෙන් බෙදපුවාම ළමයි 0.5නේ. ඒ කියන්නේ 0.75 කියන එකනේ 0.75 එකක. හරිද? එහෙනම් බෙදලා හොයන්න පුළුවන්. ඒක බෙදීමක් නේ තියෙන්නේ එක ගණන්. හරිද? බෙදනවා කියන්නේ ගණන්. හරි. එතකොට මේ දැක්කනේ බල්බ් එක හොයන විදිය. හරි. මෙන්න මේ ටිකේ දැනුම විතරයි ඔයාලට ඕනේ. මේ ටික පුළුවන් කියලා කියන්නේ බල්බ සම්බන්ධ පරිපථවල දීප්තිය සංසන්දනය කිරීමේ ඔයාලට ගැටලු පුළුවන් කියන එක. ඒ නිසා අපි එහෙනම් අපි සුපිරි ගැටලු අපි ගෲප් එකට දැම්මා 16ක්. ගැටලු 16ක් දැම්මා. ඒ නිසා ඒ ගැටලු වලින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු. අනිවාර්යෙන් මෙන්න මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එක බලලා අවසන් වෙලා තමයි ඔයා ඊළඟ වීඩියෝ එකේදී හමු වෙන්න ඕනේ. හරිද? ඔයාලට තේරුණා නම් මේ ටික ඊළඟ ගැටලු ටික හදන එක ගේමක් නෑ. විභව ලකුණු කරා. බල්බ වල දීප්තිය සංසන්දනය කරා. ඔයාලට ඒ ගැටලු ටිකක් හදනකොට ඔයාගේ ඔළුව හොඳට පොලිස් වෙලා I think අමාරුම ගැටලුවක් විභාගයට හදලා යනකොට අපි මෙහෙමනේ අපි දරුවෙක් විභාගයට යවන්න ඕනේ විභාගයට එන අමාරුම ප්‍රශ්නේ උනා. අපි විභාගයට යවන්න ඕනේ දරුවෙක් විභාගෙට දරුවාට මොන වගේ ප්‍රශ්නයක් ආවත් ඒ දරුවට උත්තර ලියන්න පුළුවන් දරුවෙක් හදලා තමයි අපි ඒ දරුවා විභාගයට යවන්න ඕනේ. ඒ නිසා විභාගයට එන්න පුළුවන් සියලුම අමාරු ප්‍රශ්න ඊළඟ වීඩියෝ එකෙන් හදනවා. ලේසිම ගැටලු ඉඳන් අමාරුම ගැටලු දක්වා. I think සුපිරි ගණන් ගැටලු සෙට් එකක් හදනවා. අනිවාර්යෙන් ඒ ටික බලන්න, ඒ ටික කරගන්න. හරි? මේ ටික වටිනාකම ඔයාලට විභාගෙ ලියද්දී තේරෙයි. අපි හදපු ගැටලු වගේද විභාගෙට ඇවිල්ලා තියෙන ගැටලු කියලා ඔයාලට හිතෙයි. ඒ නිසා හොඳ ගණන් සෙට් එකක් හදනවා. ඒ නිසා අනිවාර්යෙන් සම්බන්ධ වෙලා ඒ ගැටලු ටික හදාගන්න. ඒ නිසා දෙවෙනි වීඩියෝ එක බලන්න පරිපථ සම්බන්ධ ගැටලු තියෙනවා. එහෙනම් සියලු දෙනාට ආයුබෝවන්.